මේ මොකද? අද නම් ඔයා ගොඩක් ලස්සන. කෙනෙකුනම ලස්සන ඉන්නට යන්නේ. ඔයාටනේ ආඩම්බර. මට ආඩම්බර කෙරේදත් මට ආඩම්බර කන්නම් ඔයා අඩුවන්න තු දානවනේ කොහොමද සංසල. ඒක නෙවෙයි. කොහොමද ඔච්ච ලස්සන? මෙහෙමයි. අද මුලින්ම ඕනේ කැන්සර් කරගත්තා. ඊට පස්සේ ඉතින් ඉදි කැලේ මොන පිළදාලි වල ස්ක්‍රබ් කරගත්තා. ඊට පස්සේ ටොනික් එකක් ගාලි වලලා මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ඇප්ලයි කරලා මේකප් එක හිටින්න ඕන කමට ප්‍රෑම් එකක් යූස් කරා. එච්චරද? ෂෝට්. නම කොහොනේ? ඊළඟට මුණට පොඩියට ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරගත්තා. පිස්සුද ගෑණි මූණුට පවුන්ඩේෂන් හලාගත්තේ විජේ බාත් දැක්කොත් මූණුට පිටි අතර නම් ගින් හොදන් එනවා. ඔකට පවුන්ඩේෂන් පේන්න බෑ. ඒව නෙමෙයි අනේ මේ මේකප් කරද්දි දාන එක. ආගන්නක ඊළඟට වලවල් ටිකයි කැලල් ටිකයි ෂේප් කරගන්න නිසා කන්සීල් එකක් ඉවර වෙලා පවුඩර් එකක් ඇප්ලයි කරලා ඉවර වෙලා මුණ හැඩයි නාය හැඩයි ලස්සනට හදා ගන්න ඕන නිසා බ්‍රෙන්ස් කරලා ඉවර කම්පියුටර් එකත් තමයි ප්‍රෙෂර් කරලා ඉවරලා නිකටයි නහයයි කිපල පේන්න නිසා හලෙක් කරගත්තා. මේ මොකුත් නොතේරෙන මාවෙනිත අහිංසක පිරිමි කොච්චරනම් මේ ලෝකයේද? ඉතින් ඊට පස්සේ ඊළඟට අයිබ්‍රෝස් හදලා අයිෂැඩෝ ඇප්ලයි කරලා හීනියට අයිලයිනර් එකක් ඇඳලා මස්කාරා එක ගාලා අයිලෑෂ් දාලා ඉවර වෙලා ලෙන්ස් එකක් දාගන්න හිටියානේ. කොහෙද අමතකුණානේ. මට සිරියනෝ කොල්ලට සොරි වෙනවා. ඔය ඇස් දෙකට පෙම් කිරුවේ මන් රත්තරන් කිව්වට ඔය ඇස් දෙකට ඔය තරම් දේවල් කරලා තියෙන්නේ කියලා දන්නේ අදනේ. අහන් ඉන්නකෝනේ. ඊට පස්සේ ලිප්ස් ලයින් ඇඳලා ලිප්ස්ටික් දෙකක් මික්ස් කරලා ගියා. ටිප් එක සෙට් උනේ නෑ යන්නේ. ඊට පස්සේ කොණ්ඩ අයින් කරලා ඉවරලා කරු ටිකක් ගාලා ඉවරලා ස්ප්‍රේ කරනවා. හරි ලස්සනයි. very good. ඔන්නම ෆේස් එකේ හැඩයි ලිප්ස් එකේ එයා එකයි. ඇසින් වෙනින් තමයි හදන් ආවේ. අද ඔයත් ලස්සනයිනේ. මම මොනවද කරන් ආවේ? සබංගාල මූණ ගොඩක නායි.